ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ගැන සහ දේශානි නිහාරා ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන ගොසිප් එකක් ගැනයි. ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ දේශානි නිහාරා කියන්නේ අපේ කලාලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්. මේ වන විට ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව හැමෝම දන්නවා. කෙසේ වෙතත් ඉසුරු සහ දේශානිගේ වයස් පරතරය ගැන පුදුම සහගත ගොසිප් එකක් මේ දවස්වල හුවමාරු වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉසුරුට 40 පැනලා දේශානිට තාමත් 20 ගණක් කියන කතාව ඇත්තද? සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන මේ කතාවට නම් ඉසුරු ප්‍රේක්ෂකයන්ට ටිකක් සැරපිලිතුරක් දීලා තිබුණා. එහෙනම් අපි ඉස්සරින් බලමු සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන මේ ගොසිප් එකේ ඇත්ත නැත්ත. ඔව්, අපි මේ ගැන සොයා බැලුව විට අපිට නම් දැනගන්න ලැබුණේ මේ කතාව ඇත්තක් කියලයි. ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චිට මේ වන විට අවුරුදු 42ක් වෙනවා. ඉතින් මේ කතාව අහපු ගමන් ඔබත් පුදුමයටපත් වෙන්න ඇති. මොකද ඔහුගේ මුහුණෙන් එතරම් වයසක් පෙන්눔 නොකරන නිසා. ඒ වගේම ඉසුරුගේ පෙම්වතිය ජනප්‍රිය රංගන ශිල්පී දේශානි නිහාරාට තාමත් අවුරුදු 24යි. බැලූ බැල්මට දේශානි සහ ඉසුරු අතර ලොකු වයස් පරතරයක් තිබෙනවා. ඒ වයස් පරතරය ගැන හරියටම කිව්වොත් දේශානි ඉසුරුට වඩා අවුරුදු 18කින් බාලයි. ඉතින් මේ ගැන සමාජ මාධ්‍යයේ කතා නොවුනොත් තමා පුදුමි කියන්නේ. මොකද ඔවුන් දෙදෙනාම අපේ රටේ ඉන්න ජනප්‍රිය කලාකරුවන් නිසා. මේ වයස් කතාවට නම් ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ප්‍රේක්ෂකයන්ට හරි අපූර්ව උත්තරයක් දීලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ කතාවට ඉසුරු දීලා තියෙන පිළිතුර මොකක්ද කියලා. මට නම් ප්‍රශ්නයක් නැහැ. බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ලංකාවේ හැමෝටම මෙහෙමයි. කරුණා කරලා අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. අපේ දේවල් හොයන්න ඕනි නම් චිත්‍රපට තියෙනවා. ඒවා බලන්න එන්න. ඔන්න ඔය වගේ සැර උත්තරයක් තමයි ඉසුරු නම් ප්‍රේක්ෂකයන්ට දීලා තිබුණේ. ඉතින් ආදරයට වයස ප්‍රශ්නයක් නෙමෙයි කියනවනේ. ඉතින් අපිත් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එකතු කරනවා. මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඒ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.